සාමාන්‍යයෙන් මේක වෙන තැන් වලට ගිහිල්ලා කරනවට රස්සා කරනවට වැඩිය නිදහසේ තමන්ගේ දෙයක්. කියන්නේ කරගෙන යන්න පුළුවන්. මේක වෙනම ලෙවල් එකක බිස්නස් වැඩ. දැනට වැරයිටිස් 10කට 10කට අපි ලා ඉන්නවා. දැනට ඉන්නවා. තව වැරයිටි වර්ග තියෙනවා. අපි ඉදිරියට ඒ ටික යාත්‍රිකා දන්නා දෙයක් තුළ නොදන්නා දෙයක්. අයිබෝන් යාත්‍රික අපි අද තවත් ලස්සන අලුත් තැනකට ඇවිල්ලා ඉන්නවා. ඔයාලට පේන ඇති බලන හැම තැනම ලස්සනට බෝතල් අසුරලා වෙනස්ම විදිහකට හදපු තවත් මාළු වගා කරන ස්ථානයක්. මේකේ නම කිව්වොත් මේක කිරිවත්තුඩුවේ තියෙන දිනිති බෙටා ෆිෂ්. එතනට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අද අපිත් එක්ක කතා කරන්න එකතු වෙනවා ලකිඳු පැතුම්. මේ ස්ථානය පාරව මේ ස්ථානයේ වලට හරිතු කරන්නේ ලකිඳු පැතුම්. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන්. අද අපි කතා කරන්න යන්නේ බෙටා ෆිෂ්. එහෙම නැත්නම් මේ ෆයිටර් මසුන් ගැන ගොඩක් විස්තර ඔබට දැනගන්නට හැකි වෙයි. අපි ලකිඳුගෙන් මුලින්ම අහලා දැනගමු මේ ෆයිටර් මසුන් ඉපදෙන්නේ කොහෙද? මේ මසුන්ගේ බෙටා ෆිෂ්ලගේ උපත රට තමයි තායිලන්ඩ් කියන රට. අපි බොහෝ දුර ගොඩක්ම මේ මාළු බෙටා ෆිෂ්ලා ඉතින් අලංකාරය සඳහා තමයි මේ ඇති කරන්නේ. එතකොට මේ දැන් බෙටා ෆිෂ් හදන්න පටන් අරන් ඔබතුමා කොච්චර කාලයක් වෙනවද? මම නම් මේ සබ්ජෙක්ට් එකට බහැලා දැන් කියන්නේ මම ඕලේ ඉවරන ගමන් මේ සබ්ජෙක්ට් එක බැස්සේ. එතකොට තාත්තා තමයි මේක කලින් ඉඳන් පවත්වාගෙන ගියේ. මම දැන් අවුරුදු 4ක් විතර වෙනවා. 4ක් විතර වෙනවා. ඉතින් තාත්තගේ සම්පූර්ණ දැනුමත් ඔබට බොහොම උදව්වක් අස්වැසිල්ලක් වෙන්න ඇති. ඔව්. තාත්තේ උදව් වෙනුයි. තව නොකිය ඉන්න බැරි කෙනෙක් ඉන්නවා මනෝජ් කියලා මාව කෙනෙක්. එයාගේ මේ උදාහරණත් එක තමයි මේ සම්බන්ධ වැට්ටික් කරගෙන යන්නේ. එතකොට මේ ඇයි මේ සබ්ජෙක්ට් එකට එහෙම නැත්නම් මේ විෂයට කැමතිද? සාමාන්‍යයෙන් මේක වෙන තැන් වලට ගිහිල්ලා කරනවට රස්සා කරනවට වැඩිය නිදහසේ තමන්ගේ දෙයක්. කියන්නේ කරගෙන යන්න පුළුවන්. මේක වෙනම ලෙවල් එකක බිස්නස් වැඩ. එතකොට මේ පොඩි කාලේ ඉඳලා මේ මාළුත් එක්කම තමයි ගැටෙන්නේ. තාත්තා කරන ව්‍යාපාරයත් එක්ක. එතනිනුත් යම්කිසි අස්වැසිල්ලක් පිටුවහලක් හම්බ වෙනවා. අපි මේ දැනගමු සාමාන්‍යයෙන් මේ වෙද්දි මේ ස්ථානයේ වැරයිටිස් කීයක් විතර ඉන්නවද? දැනට වැරයිටිස් 10කට 10කට වඩා අපි ලා ඉන්නවා. දැනට ඉන්නවා. තව වැරයිටි වර්ග තියෙනවා. අපි ඉදිරියට ඒ ටික හදාගෙන යන්න. නිකන් අපි කිව්වොත් අපි ගාව මේ මොනවද මේ ඉන්න වැරයිටිස්? දැනට හාෆ් මුන් වර්ග ටික ඉන්නවා. අපි මෙතනින් පෙන්නලා අපිට කතා කරන්න. දැනට මෙතන පළවෙනි කොටුවෙම ඉන්නේ කොයි හාෆ් මුන් එක. එතන කොයි ප්ලැගට් එකක් ඉන්නවා. එතකොට මෙතන ඉන්න ෆ්‍රැන්සි එක. මෙතන හාෆ් මුන් වලින් මෙතන හාෆ් මුන් රෝස්ටෙල් වලින් ඉන්නවා. මෙතන මස්ටර්ඩ් ඉන්නවා. බ්ලූ බටර්ෆ්ලයි එක ඉන්නවා. බ්ලූ එක ඉන්නවා. අය රෙඩ් එක ඉන්නවා. ඒ හාෆ් මුන් එක. ආය මෙතන ඉන්න බටර්ෆ්ලයි ග්‍රීන් එක. ආය ක්‍රවුන් ටේල් වර්ග වලින් ගත්තා මේ ක්‍රවුන් ටේල් එක. ග්‍රීන් ක්‍රවුන් ටේල් එක. මෙතන ඉන්න හල්ක් එක. ආය ඉන්න ග්‍රීන් නැවට එක කොපර් සමුරායි. හරි. අපි හිතුවත් මේ දැන් අපි දැක්කා අපි වර්ග ගොඩාක් බොහෝ වර්ග මෙතන ඉන්නවා. මේ ඕනම සතෙක් ලංකාවේ බෝ වෙනවද? ඕනම සතෙක් කියන්නේ අර පරිසරය මේ උෂ්ණත්වය ඒ ටිකත් එක තමයි වෙනස් වෙන්නේ. එකක් අපේ උනන්දුව තිබ්බොත් ඒක කරන්න බැරි නෑ. සාමාන්‍ය ඉතින් පුළුවන් ලංකාවේ ඉන්න ඔක්කොම ටික බෝ කරනවා. බෝ කරනවා. මම දැක්ක ගොඩක් තැන්වල තියෙනවා බාල්දි වලට හදලා ඒ මම හිතන්නේ බෝ වෙන්න දාපු අවස්ථාව. එතකොට අපි හිතුවොත් මේ කොහොමද මේ නිරෝගී මව් සතුන් මේ කියන්නේ මේ බ්‍රීඩ් කරන්න පුළුවන් විදිහට මව් සතුන් තෝරගන්න ක්‍රමයක් තියෙනවා. මව් සතුන්ගේ ගොඩක්ම පිටිපස්සේ ටේල් එක මේල් එකයි හොඳ ටේල් එකක් බලන්න ඕනේ. ඒකයි කලස් ටිකයි තමයි බලන්න ඕනේ මේල් එකයි. ෆීමේල් එකගේ සාමාන්‍ය පිටිපස්සේ තියෙන ෆින් එක ෆින් එකයි බඩේ විතර තියෙන ප්‍රමාණය. ඒක සාමාන්‍යයෙන් අපිට අඳුර ගන්න පුළුවන්ද බඩේ? කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම දැක්කහම මෙයාට බඩේ විතර තියෙන සාමාන්‍යයෙන් මේ මාළු වගේ වුණත් සාමාන්‍යයෙන් පිටිපස්සේ වරල හොඳට තියෙන්න ඕනේ. කියන්නේ පුම්බල කියන්නේ රවුමට හරියට ෂේප් එකට තියෙන බොඩි ලයින් එක ගානට තියෙනවා.
ඒ කියන්නේ මෙයාලගේ බොඩි අද වෙලා හැම වෙන අවස්ථා තියෙනවා. ඔව් එහෙම අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් උපතේදී කුරු වෙන අවස්ථාවල් අන්න ඒ වගේ අවස්ථාවල් තියෙනවා. right. ඒවා හරියටම තියෙන මාළුවෙක් තමයි අපි මවුසතික් විදිහට තෝරගන්නේ. breeding වලට ගන්නවා. හරි. එතකොට මේකේ මේල් ෆීමේල් අතර ගන්න විදිහ ගැන ඔව් පුළුවන්. මේල් එකාගේ පිටිපස්සේ ටේල් එක දිගයි. සාමාන්‍යයෙන් දිග මාළුවෙක් ෆීමේල් එකාගේ ප්ලැකට් ටයිප් එකට වගේම කොටයි. කොටයි. ප්‍රධාන වශයෙන් ඔකෙන් තමයි අඳුර ගන්න පුළුවන්. ඔව් පුළුවන්. වෙනත් මොන හරි ක්‍රම වේද තියෙනවද? ප්ලැකට් වල නම් සාමාන්‍යයෙන් ප්ලැකට් වලත් ඒ කියන්නේ ෆීමේල් ටයිප් එක තියෙන්නේ යට ෆින් එක දිගයි. පිරිමි සතාගේ. ඔව් මේ පිරිමි සතයි. යට ෆින් එක දිගයි. මේලු ෆීමේලු දෙකම එක ටයිප් එකට යන අවස්ථා තියෙනවා ප්ලැකට් ටයිප් වල. ප්ලැකට් වලදී ඒ වගේ තියෙනවා. ඔව් ඔව්. අනිත් ඒවා වගේ ලේසියෙන් හොයාගන්න පුළුවන්. හාෆ් මූන් වලින්. right. දැන් අපි හිතමුත් දැන් බ්‍රීඩ් කරන්න කලින් අපි ජෝඩුවක් අරගත්තට පස්සේ මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද මේක බ්‍රීඩින් වලට හදා ගන්න ඕනේ ක්‍රමවේදයක්? ඔව් ක්‍රමවේදයක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට මාළුවට සුදුසු pH හරියට තියෙන්න ඕනේ. ඒකයි උෂ්ණත්වය ওই ටික හරියට තියෙන්න ඕනේ. ඒ ටික හරියට තිබ්බොත් තමයි මාළුවා බ්‍රීඩ් වෙන්නේ. ඒතකොට දැන් අපි බැලුවොත් ඒ කියන්නේ මේ දෙන්නම එකට දානවද මං අහලා තියෙනවා මේකට තියන්න බෑ කියලා. බෑ. එකට දාන්න බෑ. මුලින්ම මේල් එක දාන බේසම වල ඊට පස්සේ ෆීමේල් එක බොටල් එකකට විනිවිද පේන බොටල් එකකට දාලා එයා පැය දෙකක් විතර පොඩ්ඩක් තියෙනවා යත් එක්ක පොඩ්ඩක් ගැටෙන්න. එතකොට ගැටෙනවා කියන්නේ බෝතලයට මෙයා ඇටැක් කරන අතුර සතා ආරක්ෂා වෙනවා. සතා ආරක්ෂා. එතකොට අපිට පුළුවන් ඊළඟ බ්‍රීඩ් එකට යන්න මුර 3 දක්වා යන්න පුළුවන්. ඒකට අපි මේකට සම්බන්ධ කරන මම දැක්ක ගොඩක් තැන්වල උඩින් නිකන් කොලයක් වගේ දාලා තියෙනවා. ඔව් කෙසේ කොලයක් වගේ. ඒක මොකද්ද ඒකෙන් වෙන්නේ? සාමාන්‍යයෙන් මේල් එක මේ ගන්න නෙට් බබල් එක. ඒ නෙට් බබල් එකේ තමයි ඒ කොලේ ඇස්සේ තමයි නෙට් බබල් එක ගහන්නේ. ඒක ගහුවට පස්සේ අර ෆීමේල් එකයි මේල් එකයි ඒ කියන්නේ ෆීමේල් එක බිත්තර ටික දැම්මම මේල් එක ඒ බිත්තර ටික අහුලගෙන නෙට් බබල් එක තමයි අලවන්නේ. ඒතකොට බිත්තර පුපුරන තැනට එනකන් තියෙන්නේ අර නෙට් බබල් එක ඇතුළේ. ඔව්. එතන තමයි පැටව් ඇති වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔබට දැනුවත් වෙන්න ඇති ලස්සන කතාවක්. ඒ කියන්නේ ඒ පිරිමි සතාගේ හදන නෙට් බබල් එක ඇතුළට තමයි මේ ගෑනු සතා දාන බිත්තර ගිහිල්ලා පිරිමි සතාමයි තියන්නේ නේ. ඔව් පිරිමි සතාමයි තියන්නේ. එතකොට ඒ කියන්නේ මේ අපි ගත්තොත් මේ ක්‍රියාව තුළ මේ නෙට් බබල් කියන එක ගොඩක් වැදගත්. ඒතර ඒකෙන් තමයි පැටව් බිහි වෙන තැනට හැදෙන්නේ. ඔව්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මේ බෙටා ෆිෂ් මේ එග් හැච් වෙලා එළියට එන්නේ? සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් සමාන සතිය යන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ වර්ගයට අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ කාලෙත් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය හැමදේම බලපානවා. උෂ්ණත්වයයි සාමාන්‍ය සතාගේ මව් සතාගේ මේකත් එක තමයි එතන බලපාන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි හිතුවොත් මේ චූටි මේ කියන්නේ ඉපදිච්ච ගමන්ම මාළු පැටවුන්ට අපිට මොනවද කන්න දෙන්න පුළුවන් ආහාර? සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන් බිත්තර කහමද පොඩ්ඩක් දිය කරලා දෙන්න පුළුවන්. නැත්නම් අපිට දෙන්න පුළුවන් බ්‍රයින් ෂ්‍රිම්ප් කියන කෑම එක. බ්‍රයින් ෂ්‍රිම්ප් එක තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් ඔයා මුලින්ම ඒ කියන්නේ මේ සයිඩ් එකට අලුතෙන්ම බැස්සගෙන එන්න බ්‍රයින් ෂ්‍රිම්ප් වලට යන්න අමාරුයි. මොකද ඒකේ තියෙන ගණන් වලට එක්ක අධික ගාණක් පියදම් වෙනවා. ඒක එක. ඔයා ලෝ බජට් එකකින් මේක කරගෙන යනවා නම් සාමාන්‍ය බිත්තර කහමදයක් පොඩ්ඩක් කන් හන්දේ ප්‍රමාණය වගේ දිය කරලා ඒක බේසම වටේට දිය කරලා දැම්මම ඒකත් ඇති. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේක මේ ලෝ බජට් එකකින් ආරම්භ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය හිතන්නේ අපිට කොච්චර විතර මුදලක් මූලිකව දරන්න වේද අපි ලෝ බජට් එකකින් මේක පටන් ගන්න. සාමාන්‍යයෙන් මේක ලෝ බජට් යනවා අපේ 5000 ගන්න පටන් ගන්න පුළුවන්. එතකොට මේ මුලින්ම හදන්න ලේසිම මාළු වර්ග කිව්වොත් මේකේ ඔයා එක්ස්පීරියන්ස් එකක් ගන්නවා නම් මුලින්ම half moon කියන මාළු වර්ගය හොඳයි. ඒ කියන්නේ ඒකෙදි අර අනිත් අයට වඩා ටිකක් ලේසියෙන් අපිට පැටව ගන්න බ්‍රීඩ් කරන්න පුළුවන්. ලේසියෙන් ගන්න පුළුවන්. මේ කියන්නේ අනිත් ඒවාට වඩා පැටව ප්‍රමාණයක් ගන්නත් පුළුවන්. ගොඩක් අය කියනවා ඒ කියන්නේ වැඩේ කෙරෙන්න නෙමෙයි ගොඩක් අය කියන්නේ. වැඩේ දන්න කට්ටිය. කෙරෙන්න නෙමෙයි ඔයා මේක කරන්න ඔයා හයි වැරයිටියක් කරන්න අරකයි කියලා කියනවා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් half moon එක පටන් ගත්තොත් ඒක කරගෙන යන්න පුළුවන්. මොකද අපි බලන්න ඕනේ ඒ 5000ට තව මාසෙකින් විතර ඒ 5000 තව 5000කින් විතර වැඩි කරගන්න. එතකොට 10000.
කොහොම කන්ටිනියු යන්න. ඒ ටයිප් එකෙන් තමයි යන්න ඕන. හොඳ අදහසක් ඔබට මේ බෙටා ෆිෂ් හදන්න හිතන් ඉන්නවා නම් මම හිතන්නේ හොඳ අදහසක්. හොඳ දැනුමට යමක් හම්බුණා කියලා හිතනවා. අපි හිතමුකෝ මේ පැටව් හම්බුණාට පස්සේ මේ පැටව් ආරක්ෂා කරගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද? මොකද මම අහලා තියෙනවා අර අම්මා අයින් කරනවා තාත්තව තියෙනවා ඒ වගේ මොකක් හරි තියෙනවද එතන? ඔව් ඒ කියන්නේ මෙහෙම. සාමාන්‍යයෙන් බිත්තර දාලා පැය 2කට 3කට පස්සේ අපි ෆීමේල් එක අයින් කරනවා. එතකොට අයින් කරාට පස්සේ එතන කරන්නේ මේල් එක තමයි මෙතන පැටව් ටික රකින්නේ. සාමාන්‍ය මේල් එක පැටව් ටික රැක්කහම තව දවස් ඒ කියන්නේ බිත්තර ටික දාලා දවස් 4කට පස්සේ තමයි පැටව් ටික පීනන්නේ. ඒ කියන්නේ පැටව් මේ බිත්තර වලින් එළියට ආව ගමන්ම පීනන්නේ නැද්ද? පීනන්නේ නැහැ. එතන අර බබල් එකේ එල්ලිලා ඉන්නවා. අර ඊට පස්සේ පැටියා බිමට වැටෙනවා. අඩියට වැටෙනවා. ඊට පස්සේ මේල් එක කරනවානේ කටින් අරගෙන අර බබල් එක ගහනවා. ආයි ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ඔක කීප වතාවක් ඔය සර්කල් එක වෙනවා. ඊට පස්සේ පැටියා හරියට පීනනකම් අර කරන වැඩේ සතාව පැටියව ගහනවා බබල් එකේ. එතකොට ඒ කියන්නේ පැටව් සාමාන්‍ය මට්ටමකට එන්නකම්ම මේ පිය පාර්ශවයේ ඉන්නවා ඒගොල්ලොත් එක්ක. හරි ලස්සන වැඩක් සත්ත්ව ලෝකයකත්. අපි මෙහෙම ගත්තොත් දැන් මේක හදන්න කවුරු අලුතෙන් සම්බන්ධ වෙනවා මේ වැඩේට. එයාට වෙන්න පුළුවන් කොමන්ම වැරදි ටික මොනවද මේ අච්චර දින් ටික? සාමාන්‍යයෙන් කැම දෙන විදිහෙන් තමයි ගොඩක් කැම දෙන විදියයි මේක බ්‍රීඩින් එකේදී බලන්න ඕන වතුරක කොහොම සුදුසු තත්ත්වයක පරිසරය. කියන්නේ දැන් pH එකේ සාමාන්‍යයෙන් කීයක් වගේ තියෙන්න ඕනද? සාමාන්‍යයෙන් pH එක 7යි 7.5 අතර තමයි මේ මාළුවට සුදුසු වාතාවරණය තියෙන්නේ. ඒතර මේ pH එක වෙනස් වෙච්ච ගමන්ම මෙයාලා මේ අවුල් වෙනවා කියන්නේ ගොඩම ලෙඩ වලට පත් වෙනවා. මේ පිරිමි සතුන් ගෑනු සතුන් අතර මේක ලොකු ගැටීමක් තියෙනවානේ මේ මාළු වර්ගේ. මේක බෙටා ෆිෂ් ලගේ. ඔව්. කියන්නේ පිරිමි සතු ගෑනු සතු එකට තියන්නම බෑ. ඒ කියන්නේ තියනවා නම් පිරිමි සතු වෙන වෙනම තියන්න ඕනේ. ෆීමේල් ගොඩක් එකට තියන්න පුළුවන්. මේ මේල් තමයි තියන්න බැරි. තියන්න බෑ. ඒගොල්ලෝ වරලට ඇටැක් කරගන්න කොහෙලා. ඒ කියන්නේ ඒකේ ප්‍රධාන හේතුව මේ වරල ඒගොල්ලන්ගේ වරල ආරක්ෂා කර ගැනීමද නැත්නම් අනිත් කෙනාගේ වරලට ඇටැක් වෙනවා. ඇටැක් කරලා ඒගොල්ලෝ වරල තමයි ආරක්ෂා කරගන්න බලන්නේ කොහෙලා. අනිත් කෙනාගේ වරල මේව කරන්න බලන්න. ඩැමේජ් කරන්න. ඒක ගොඩක්ම වෙන්නේ සාමාන්‍යයෙන් ඔය බොටල් කරාට පස්සේ සාමාන්‍ය එකට ටැංක් වල ඉන්නකොට සාමාන්‍ය සෙන්ටිමීටර් 3.4 වෙන ඒ වයස් කාලෙදී ප්‍රශ්නයක් නැතුව ඉන්න එකටම. මේ අතරමැද මම තව පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුවා මේක අපි හැමතැනම දැක්ක මේ බෝතල් ගැන කියපු අවස්ථාවේ මම දැක්ක මේ හිල් කරලා තියෙන පැත්තකින් මොකද්ද මේ ටෙක්නික් එක මම ටිකක් මේක ගැන දැකලා නැහැ මීට කලින්. මේක අපේ තියෙන යාඩ් එක යනවා ඉතින් සාමාන්‍යයෙන් ඕකේ වතුර ෆුල් පිරුණාම මාළුවා උඩින් යනවා. වතුර ගහද්දි ඕකේ අර වතුර ප්‍රමාණයක් අඩු වුණාම අඩු වෙන තමයි හදලා තියෙන්නේ. ඒතර මේ ක්‍රමය මේ ලංකාවේ හැමෝම පාවිච්චි කරන ක්‍රමයක්ද නැත්නම් මේක ලංකාවට අලුත් එකක්ද? මේක අපේ තාත්තා තමයි ඔක මුලින්ම ඉතින් කිය දුන්නේ. මොකද මම දැක්කා මේ අපේ පිටිපස්සෙන් පේන්න තියෙනවා බෝතල් රාශියක්. කියන්නේ මේ රාශියෙම ඉන්නවා ඇති මාළු හැම බෝතල් එකම එක්කෙනෙක් ගන්න ඉන්නවා. ඒකට මේ බොහොම හොඳ ආරක්ෂාවක් තියෙනවා. ඕක එක ගානේ ඔක අපි උස්සලා වතුර පොඩ්ඩක් අයින් කරන්න බෑ. ඒකෙන් තමයි පොඩි ප්‍රමාණයක් අඩු වෙන්න හදලා තියෙන්නේ. එතකොට ඒක දැන් මේක ලකුණු කිරීමක් ඇතුළේ දාලා තියෙනනේ. ඔයගොල්ලෝ දන්නවා මෙතන ඉන්න මෙන්න මේ මාළු ටික. එහෙම කියලා. ඒ කියන්නේ අපි ඕක බොටල් කරනකොට අපි මේ සයිඩ් එක මේ මාළු වර්ගයේ ඉන්නේ මේ සයිඩ් එක මේ කියලා වෙන කරගෙන වෙනස් කරගෙන. එතකොට මේක මේ ලෝකේ පාවිච්චි වෙන ක්‍රමයක්ද මේ මං අහන්නේ මේ ක්‍රමවේදේ? මේක ගොඩක්ම තායිලන්ඩ් ක්‍රමයක තමයි. මේ තායිලන්ඩ් ෆාම්ස් වල මෙහෙම තියෙනවා. ඉතින් ලස්සන අදහසක් මේ කියන්නේ මම හිතන්නේ පොඩි ඉඩකිනුත් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ වැඩෙන් නේද? ඒ කියන්නේ මේ මම හිතන්නේ හදන්න බලාපොරොත්තු වෙන ඔබටත් හොඳ අදහසක් ගන්න පුළුවන් මේ බෝතල් මම හිතන්නේ මෙතන තියෙනවා 100,000 ගණනක් එකට දාලා මේ බොහොම ලස්සනට හදලා ඉතින් මේ මාළුවගේ ආරක්ෂාව එයාගේ සපහසුව සියලු දේ මේක ඇතුළේදී ඒගොල්ලෝ බලලා තියෙනවා. ඉතින් අදහසක් ගන්න හොඳ අවස්ථාවක් මේකත්. මේ අපි ගත්තොත් මේ දැන් මේ බිත්තර මේ එළියට එන පැටව් පරිස්සම් කරගන්න ටිකක් හරි අමාරුයිනේ.
මොකක් හරි ඒකට විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි බිත්තරෙන් පැටව එළියට ආවට පස්සේ සාමාන්‍ය මෙතෙන් බ්ලූ පොඩ්ඩක් ඔය දාන හොඳින් බ්ලූ එකෙන්. ඒක ටිකක් දාලා වතුර හරියට තිබ්බොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවුලන්නේ. අපි මේ ගත්තොත් මේ බෙටා ෆිෂ්ලට දෙන මොනවද හොඳම මේ ෆුඩ්ස් මොනවද හොඳම කෑම? සාමාන්‍යයෙන් කියන්නේ ඔය පැටව ගහලද කොහොමද? ඔව් කියන්නේ සාමාන්‍ය මට්ටමට අපි ගෙනාවට පස්සේ දුම් ඇටව කාලෙන් එළියට ඇවිල්ලා මේ වගේ වයසකදී මේ වගේ වයසකදී සාමාන්‍යයෙන් ඉතින් දැන් මේ දවස්වල මාකට් එකේ ගොඩක්ම හොඳ කෑම එකකට තියෙන මයික්‍රෝ කියන එකයි ඇපෙක්ස් කියන කෑම එකයි. ඇපෙක්ස් කියන එකයි. එතකොට මේ ලයිව් ෆුඩ්ස් ද මෙයාලට ගොඩක් හොඳ නැත්නම් ඒකේ මොන හරි තියනවද වෙනසක්? ලයිව් ෆුඩ් වර්ග හොඳයි. ගොඩක් ලයිව් ෆුඩ් වර්ග අපිරිසිදුයි. ආය අපිරිසිදු ප්‍රශ්නෙත් එක්ක තමයි ඔව් තියෙන්නේ නේ. එතකොට ලෙඩ රෝග එන්න තියෙන ඉඩ වැඩි. ඉඩකඩ වැඩි. නැත්නම් ලයිව් ෆුඩ්ස් හරියට දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. දැන් බෙටා ෆිෂ්ලා සාමාන්‍යයෙන් හිතමු අපි ගෙදරක හදනවා කියලා. එතකොට මේ ඒ ටැංක් එකක තියෙන්න ඕනේ මොනවද මූලික ගුණාංග? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගන්න ගෝල් ෆිෂ් වගේ හදනවා නම් ෆිල්ටර්ස් දාලා සාමාන්‍යයෙන් ලොකු ටැංකි. හැබැයි මෙයාලා හදන්නේ බොහොම මම දැකලා තියෙන පොඩි බෝල් වල වගේ. මොනවද මේ ඒගොල්ලන්ගේ තියෙන්න ඕනේ මූලික සාධක? මූලික සාධක කියන්නේ මෙහෙමයි. ටැංක් වල නම් ඉතින් වතුර එක හරියට තමයි තියෙනවා. මොකද ඇමෝනියා එක නැගපුවාම මාළු සවුත් වෙනවා. සවුත් වෙනවා. ඒතර ඔක්සිජන් එහෙම ප්‍රශ්නයක් නැද්ද? එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔක්සිජන් විතර දාන්න අවශ්‍ය ඔක්සිජන් එහෙම අවශ්‍යතාවයක් නැහැ ගොඩක්. ඒගොල්ලන්ට සාමාන්‍ය පරිසරයේ ඉන්න පුළුවන්. සාමාන්‍ය පරිසරයේ ඉන්න. අපි දැන් ආයෙ කතා කරමු මේ මිල කියන සාධකය ගැන. මේ බෙටා ෆිෂ් කෙනෙක්ගේ මිල තීරණය වෙන්නේ මොන සාධක වලටද? සාමාන්‍යයෙන් මේ මාළුවා ගොඩක් ඒ කියන්නේ ඔය නිමෝ කියන මාළුවා වර්ගය ඒ කියන්නේ ඩිස්කාඩ් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ නිමෝ ෆ්‍රැන්සි ඔය හයි වැරයිටි වර්ග වල පොඩ්ඩක් ඩිස්කාඩ් පැත්ත වැඩි. හේතුව තමා ඒ කියන්නේ එයාගේ මාළු 100ක් ගත්තොත් මාළු 20ක් 25ක් වගේ තමා හරි බ්‍රීඩින් වලට සුදුසු මාළුවෙක් ඉන්නේ. බ්‍රීඩින් වලට එක්ස්පෝර්ට් වලට කඩවල වලට දාන මාළු ඉන්නේ. ඒ ප්‍රමාණයට තමයි අපිට මිලක් තීරණය කරගන්න. ඒ කියන්නේ ඒකට බලපාන්නේ ඒගොල්ලන්ගේ මොනවද තියෙන්නේ? ඒ කියන්නේ වරලද ඒ වගේ මිල තීරණය කරන්නේ සාමාන්‍යයෙන් මෙහෙම මාළු වර්ගය ගොඩක්ම මිල තීරණය වෙන්නේ ක්වොලිටි මාළු වගේ. ක්වොලිටි මාළුවත් එකම බලන්න. ඒකම ක්වොලිටි එක ඇතුලේ තියෙන්නේ වර්ණ ඒ තියෙන ස්ටෑන්ඩඩ් එක තමයි බලන්නේ. කලර් පැච් එකයි ටේල් එකයි පැටර්න් එකයි ඔය ටිකත් එක තමයි ගොඩක්ම වෙනස් වෙන්නේ. අලුතෙන් කියන්නේ අපි හිතමුකෝ ෆාම් එකක් වේවා නැත්නම් ආසාවට හදන්න ඒවා මේ බෙටා ෆිෂ් හදන්න පටන් ගන්න කෙනෙක් මූලිකව දැනගන්න ඕනේ දේවල් මොනවද? සාමාන්‍යයෙන් හදන්නේ මූලිකව මෙහෙම මම ගොඩක්ම මූලිකවම කියන්නේ මාළුවාගේ සුසු කියන්නේ එයාට හොඳ තත්ත්වයක් හද දෙන එක තමයි. මටත් මේ ගොඩක්ම මම තාත්තයි තව මනුත් කියන මාම කෙනෙකුයි ගොඩක් මේගොල්ලෝ තමයි මට සම්බන්ධ කරලා දුන්නේ නැග්ඩෑගේ. එහෙම මේ කෝස් කරන්න. ආකි තියෙනවා. ඔව් ඒක තියෙනවා. ඒවත් එක්ක බලලා තමයි ඉතින් මේක කරගෙන යන්න පුළුවන්. කියන්නේ මේක සාමාන්‍යයෙන් කරන්න අමාරු දෙයක් නෙවෙයි. එහෙම ලොකු අමාරුවක් නැහැ. තමන්ගේ කැපවීමයි මහන්සියයි තමයි. සාමාන්‍යයෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. වගේ දැන් අපි බෙටා ෆිෂ් හදන්න අරගෙන ඒ කෙනා මේ බ්‍රීඩර් කෙනෙක් වගේ වෙන්න කොච්චර කාලයක් විතර ඇයිද යට අත්දැකීම් ටික ගන්න? ඔයා හිතන විදිහට. ඔයාට ගිය කාලෙත් එක්ක බැලුවොත් සාමාන්‍ය හරියටම වෙනවා නම් අවුරුදු 5ක් 6ක්වත් පරනවා. ඒකට තමයි බ්‍රීඩින් හරියට කරන්න අවබෝධයක් එන්නේ. මේ වගේ සාමාන්‍යයෙන් හරියටම මාළු ටිකක් හරියට වෙනවනම් ලොකු කාලයක් යනවා. සාමාන්‍යයෙන් එක පාරකට පැටව කී දෙනෙක් විතර එනවද මේ බෙටා ෆිෂ් ලා? සාමාන්‍යයෙන් අපිට එක මේල් ෆීමේල් ප්‍රයාරයකින් සාමාන්‍ය මාළු 100ක් ගන්න 50ක් 75ක් අතර ඒ වගේ ගන්න පුළුවන්. එක වරකට. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් වැටෙනවා. හරියට බොටල් කරලා මාළු 50ක් වගේ තමයි හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොටල් කරන්නේ කොච්චර කාලයක් විතර යනවද? සාමාන්‍ය මාස 3ක් විතර යනවා. 4කට කිට්ටු වෙනවා. කාලයක් යනවා. එතකොට අපි එළියට අරගෙන මාකට් එකට ගේන තරම් වෙනකොට එතකොට බොටල් කරලා තව මාසයක් තියෙනවා. එතකොට මාස 4යි කියන්නේ මාස 5ක් උපරිම යනවා. මේ ඉන්නේ බොටල් කරලාද? ඒ කියන්නේ මේ පැටව අරගෙන ලොකු වෙන්න. මාස 3ෙන් බොටල් කරලා
මාසයක් ගෙදර බොටල් එක ලියලා. තියලා තමයි එළියට ගන්න. එළියට යනවා. හරි අපි බැලුවොත් මේ බෙටා ෆිෂ් එහෙම නැත්නම් ෆයිටර්. ඒකට මේ කොහොමද මේ ලෝකල් මාකට් එක සහ එක්ස්පෝර්ට් මාකට් එක ඉල්ලුමක් තියෙනවද? ගොඩක්ම ලෝකල් මාකට් එකේ තියෙනවා. කියන්නේ අපි දැන් ගොඩක්ම මෙහි කරනකොට එක එක කඩවල වලින් ඒගොල්ලෝ ඩිලිවරි වෙනම ලයින් එකක් යනවා. එතකොට සාමාන්‍යයෙන් යන සෑහෙන ප්‍රමාණයක් යනවා. එක්ස්පෝර්ට් වලටත් ඒ සමානව ඊට වැඩියෙන් යන වෙලාවක් තියෙනවා. සාමාන්‍ය එක්ස්පෝර්ට් එකෙන් ඉල්ලන්නේ මොන වගේ මාළුද? සාමාන්‍යයෙන් ගොඩම හාෆ් මූන් එකයි ඔය නෝමල් කියන මාළුවේ තමයි ගොඩම ඉල්ලන්නේ. සාමාන්‍යයෙන් අපි යවන රටවල් වලත් සාමාන්‍යයෙන් මැලේසියා ඩුබයි වගේ ඒ වගේ යනවා. මැලේසියා ඩුබයි යනවා. හරි අපි ඇවිල්ලා තියෙන අද වැඩසටහනේ අවසානයේට. ඉතින් අවසානයේට කලින් මම කැමතියි දැනගන්න. අලුතෙන් මේ ව්‍යාපාරයට එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයා දෙන අදහස මොකක්ද? උපදෙස්. එම සාමාන්‍යයෙන් මේ සබ්ජෙක්ට් එක කරනවා නම් හොඳයි. මොකද නිදහසේ කරගෙන යන්න පුළුවන්. මේකේ තියෙන මේකත් එක්ක අට්ටම යන්නත් තියෙනවා. යන්නේ අපි වෙන තැනකට ගිහිල්ලා වැඩක් කරනවට වැඩිය තමන්ගේම දෙයක්. මට ගොඩක් වෙලාවට මට මෙතන වැඩ වැඩි වුණත් එයා ගෙදර මල්ලි ඉන්නවා යාළුවා. එයාත් ඇවිල්ලා මට උදව් කරනවා. දෙන්නත් එක තමයි කරන්නේ. දෙන්නත් එක්ක වෙලා වැඩේ කරගෙන යනවා. මේක කරගෙන යන්න පුළුවන්. කරගෙන යනවා නම් ඕනම තැනකින් අපේ හිත දෙන්න කට්ටියක් තියෙනවා. රජයෙන් ඕනම තැනකින් උදව් කරනවා. ඔයාලටත් එමතුමක් ගත්තොත් උදව්වක් නොකර ඉන්නේ නැහනේ. අනිවාර්යෙන් ඕන වෙලාවක. ඔව්. සාමාන්‍යයෙන් මම ගොඩක්ම උදේ 7:00ට පටන් ගත්තොත් 6:00 7:00 වෙනකන් වැඩ. ඒ කියන්නේ ඩෙලිවරි ලයින් වල ගිහිල්ලා වෙනම අරගෙනත් යනවා. ලෝකල් මාකට් එකේ සාමාන්‍යයෙන් මම පිටින් ගන්න මාළුත් එක්ක තමයි යන්නේ. එහෙම අරගෙන යනවා. ඒ කියන්නේ ෆයිටර්ස් විතර නෙවෙයි පිටින් මම ට්‍රෙට්‍රා අරගෙන. එහෙම අරගෙන එකත් කරනවා. හොඳ ව්‍යවසායකයෙක්. ඒ කියන්නේ තරුණයෙක් තමන්ගේම දෙයක් ආරම්භ කරලා මේ වෙද්දි හොඳ ව්‍යවසායකයෙක් සහයට යාළුවෙකුත් ඉන්නවා. ඉතින් මං හිතන්නේ හරි ලස්සන වැඩක් කරගෙන යනවා. ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් අපි දුරකථන අංක ලබා දීලා තියෙනවා. ඉතින් අද දවසට අපි මෙතනින් නවතිනවා. ආයෙත් දවසක එන්නම් ඔබ හමුවන්නට තවත් ලස්සන තැනක ලස්සන දෙයක් අරගෙන. ඔබටත් කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කතා කරන්න අපිට. අපි කැමති ඔබේ ව්‍යාපාරය ඔබේ නිෂ්පාදනය මේ මාළු ආශ්‍රිතව මේ ලෝකෙටම පෙන්වන්න කතා කරන්න අපිට. ඕනම වෙලාවක අපි ලෑස්ති ඔබ වෙනුවෙන් ඒ ඉඩ ලබා දෙන්න. ඉතින් අපි අද ගිහිල්ලා එන්නම්. අපි යාත්‍රික. යාත්‍රික. දන්නා දෙයක් තුළ නොදන්නා දෙයක්.